හයි හැමෝටම අද මම යුනියන දවසක්. හැබැයි මට හොඳටම ලේට් වෙලා තියෙන්නේ. මගේ ලෙච් එක පටන් ගන්නේ 9ට බට් මම ගෙදරින් එළියට බැස්සේ 9:35. ඉතින් මම අද දවස පටන් ගත්තම පරක්කු වෙලා. අපි බලමු අද මගේ දවසේ මොනවද වෙන්නේ කියලා. මගේ දෙතෝලේ සීතල නැති කරලා හැංගිච්ච ඔය සුසුමේ උණුසුම මට දීලා හද කැස්ම අත ඔබේ නම් හොඳටම වැඩි මම 10 වෙනකනුත් යනවා. හරියටම මට පැයක් ලේට්. කඩවති ඉඳන් කොළඹට යන්නත් ඕනේ. පාරේ ඒ ටයිම් එකට ෆුල් ට්‍රැෆික්. ඉතින් මයි ජුනියර් ළඟට යනකොට 10:45 විතර වුණා. මම පැය විනාඩි 45ක් ලේට්. මම ඊට කලින් කවදාවත් ලේට් වෙලා ලෙච් එකට ගිහලා නැති හන්ද මං චුට්ටක් පාය වෙලා තමයි හිටියේ. හැබැයි ලොකු අවුලක් උනේ නැහැ. අපිට සමන්ස් වගාවක් කරන්න දීලා තිබ්බා. මේ මගේ යාළුවෝ දෙන්නගේ එක. එදක හරිම කියුට්. මේ මං හදපු එක. වෙනදට ලෙච් එක පටන් ගන්න පැයකට කලින් අපි හැමෝම යුනියකට එනවා. මොකද ටිකක් ෆ්‍රී එකේ ඉඳලා ලෙච් එකට යන එක ටිකක් රිලැක්ස් හන්දා. හැබැයි අද අපිට එහෙම කරන්න බැරි වුණා. මොකද මමයි තිසෙනි දෙන්නමද පරක්කුයි. මම නැගිට්ටේ තිසෙනිගේ කවල් එකට. මේ තියෙන්නේ අද මගේ අවුට්ෆිට් එක. අපිට මයින්ඩ් මැප් එකක් දුන්න හදන්න. අපි දැන් ඒක තමයි ඔය හදන්න රෙඩි වෙන්නේ. හැබැයි අපිට ඒක කම්ප්ලීට්ලි ඉවර කරගන්න බැරි වුණා. මොකද අපිට ටයිම් මදි හන්දා. මගේ යාළුවොත් අනේවන්ද එදෙන්නත් මං වගේම වෙලා එක්කෙනෙක් හරි ෆෝන් එක හම්බුනොත් රෙකෝඩ් කරනවා මේක බ්ලොග් එකට දාන්න කියලා. ඔය පේනවනේ ඒ දෙන්න ගැන නම් මට කියන්න තේරෙන්නේ නැහැ. ලෙච් එක ඉවර වෙද්දි මගේ මූණ මගේ යාළුවෝ දෙන්න චිත්‍රපොතක් කරලා ඒ දෙන්න එක එක ඒවා මගේ මූණ ඇඳලා මං අන්තිමට ඒ දෙන්නටම දුන්න මූණ පියදලා දෙන්න කියලා. මෙහෙම යාළුවෝ ඔයාලටත් ඉන්නවදනේ. අනේවන්ද මට මෙහෙම දෙන්නෙක් හම්බුනාමයි. දැන් අපේ ලන්ච් බ්‍රේක් එක. අපි ආව ෆුඩ් කෝට් එකට චොක්ලට් ටාට් කන්න. ඒක මාරම රහයි. ඔගේ ඔපිනියන් එක ගැන හරිද? Wow. Delicious. මෙයාගේ ෆේවරිට් බෝයි ටාට් එක. මෙයා හැමදාම ලන්ච් එක වෙලාවට ඕක කන්න අපි වැදගෙන එනවමයි. පමින කොටවඩක් ගාගෙන මාරම රහයි. ඊළඟට අපි ආව කිල්ස් එකට මොන හරි ඩ්‍රින්ක් එකක් අරගන්න. මේ තමයි අපි අරගත්ත ඩ්‍රින්ක්ස්. මීට කලින් අපි try කරලා නැහැ. අපි එක එක දවසට එක එක දේවල් try කරලා බලනවා. අද අපි ගත්තේ මේක. කා සීනි හොඳට. ඕකේ. හරිද? කරන්න තියෙන ඔක්කොම පිස්සු වැඩ ටික කරලා අපි යනවා ඊළඟ ලෙච් එකට.
අපි තුන්දෙනාම අපි ගත්ත ඩ්‍රින්ක්ස් try කරලා බැලුවා රස මොන වගේද කියලා. එක එක බීමවල එක එක රස තියෙන්නේ. තුනේම තියෙන්නේ වෙනමම රස තුනක්. අනේ මන්ද මේව දකිනකොට මට හිතා ගන්න බෑ ඇත්තට මේ වෙලාවේ මොනවා කතා කරගෙනද මේ දේවල් මෙහෙම කරේ කියලා. When you are doing like sometimes the pieces will be the quantity will be in lakhs. මේ තියෙන අපේ second lecture එක. මේ lecture එකේ ගොඩක් include වෙන්නේ personal developments ගැන. Finally අපේ lectures ඉවරයි. දැන් මොකද කරන්නේ? අපි young food court එකට. Okay. බට අපිට ලොකු ටයිම් එකක් නැහැ. ඒක හන්දා අපි හවුවාර ඉක්මනට දෙයක් ලෝ බජට් එන්න. මේ වෙත්. ලෙක්චර් එක ඉවර වෙලා අපි ඩිසයිඩ් කරා අපි සුෂි කනවා කියලා. අපිට ඇත්තටම හොඳ ප්ලේස් එකක් හම්බුණා. හැබැයි මට ඒකේ නම මතක නැහැ. මේ දෙන්නගේ ෆස්ට් ටයිම්. She's nice. ඒක ඇත්තටම මාරම රහයි. ඒ ගානට ඒක ඇත්තටම worth. එතන රෙස්ටොරන්ට් එකේ හිටපු අංකල් තමයි අපිට ඒක රෙකමන්ඩ් කරේ. අපි දැන් කොහෙද යන්නේ? අපි බයි. Bye. I call it peace, right? Yes. තිසනට හදිසිය වැඩක් කටිලා එයා ගියා. දැන් මයි ශාස්ත්‍රා විතරයි ඉතුරු. දැන් ඉන්නේ අපි දෙන්න විතරයි. අපි දෙන්නත් එහෙමම ගෝල් ෆේස් එක පැත්තට ආවා. බඩේරිගොයි අච්චාරුයි කනවා කියලා හිතාගෙන. අපේ පොට් එක. අපි ගොඩක් කලාවට ඉඳන් ඉන්නේ මෙතන තමයි. මොකද සන්සෙට් එක ටිකක් හොඳට පේනවා මෙතනට. අපි දෙන්න ගත්ත අච්චාරුයි බඩේරිකුයි කකා මෙතනට වෙලා ඉතින් චුට්ට වෙලාවක් හිටියා. චුට්ට වෙලාවක් කිව්වට අපි දෙන්න පැය ගාණක් මෙතනට වෙලා ගොඩාක් දේවල් කතා කරා. මේ වගේ ටයිම් වලට මං හරි මාසයි. ඔබ එන්න සුළගේ දැවටිලා මා ඉන්නේ ඔබ දැන් ඒ කියා සුදු අංස තටුවේ සැතපිලා පෙම් කරමු රහසේ සැඟවිලා මල් පැන් පොදක් කිනිත්තක් නගින් ඉසින්නා වගේ මට ඔබේ ආදරේ ඔබගින් තරම් ලැබූ පෙම්වදන් ඉතින්නා එයාටත් බයි කියලා මම දැන් ගෙදර යන්න තමයි ලෑස්ති වුණේ. අද දවස හරිම ලස්සනයි. මම පරක් වෙලා නැගිට්ටට මම යන වෙලාවේ තිබ්බ view එකත් මාරම ලස්සනයි. එහෙනම් මම ආයෙත් වීඩියෝ එකකින් එනකන් stay safe, be positive, bye. රෑ ආසේ
සඳපායන්නේ නෑ මේ අන්ධකාරය